හිතුවා ඉතින් දැන් මේ මගේ ස්කිල් එක මත් ඒ කියන්නේ දැන් මම එච්චර දක්ෂ නෑනේ මට වඩා දක්ෂ ළමයි ඉන්නවනේ ගොඩක් මට දේවල් තේරෙන්නේ ටිකක් අඩුවෙන් මට ගණක් හදන්න ටිකක් වෙලා යනවා මට අනිත් අය තරම් එහෙම වේගෙන් වැඩ කරන්න බෑ මට දැනෙනවා නිකන් මම අනිත් කෙනෙක් තරම් දක්ෂ නෑ වගේ කියලා හිතන ළමයි ඉන්නවනේ මෙහෙමයි හරි දක්ෂතාවය කියන්නේ මේකට බලපානවා තමයි යම් තරම් දුරකට ඇත්ත ඒක නැත්තේ නෑ බලපෑමක් වෙනවා හැබැයි දක්ෂතාවයට වඩා බලපාන්නේ වෙන කාරණාවක් මම මේක ඕගොල්ලන්ට සමහරක් ඊට ඉස්සරින් කොහෙන් හරි ඔය තීර ළමයින්ට එහෙම නම් කියලාත් ඇති ෆස්ට් ළමයින්ට අරින් මේ අපි කියන්නේ දැන් ඔය උපතින් මිනිස්සෙක් අරගෙන එන එකට අපි කියන්නේ ටැලන්ට් එක කියලානේ ඔය ටැලන්ට් එක මත මිනිස්සෙක් මහන්සි වුණාම තමයි එයාට ස්කිල් එකක් හැදෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට උපතින් නිකන් හොඳ කටහඬක් පිහිටලා තියෙනවා. හෝ සාමාන්‍යයෙන් හින්දුවක් කියා ගන්න පුළුවන්. ඕක වොයිස් ට්‍රේනින් අනම්මනම් එව්වා කරලා ඒ විදිහට ඒකට වෙනම එෆර්ට් එකක් දුන්නාම තමයි ඕක ස්කිල් එකක් කියන මට්ටමට ඩෙවලොප් වෙන්නේ. ස්කිල් එකක් කියන මට්ටමට නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ඔයා හදාගන්න ස්කිල් එක කියන එක මත ඔයා තවදුරටත් එෆර්ට් එකක් දුන්නාම ඒ කියන්නේ ඔයා පර්ෆෝම් කරනවා විවිධ අත්දැකීම් ගන්නවා විවිධ තැන්වල එහෙම සින්දු ගීකේ එහෙම දක්ෂ මිනිස්සුත් එක්ක ඒවා හෝමාරු කරගෙන අත්දැකීම් එහෙම කරගෙන තවදුරටත් ඒක ප්‍රැක්ටිස් කරනකොට අන්තිමට ඕක අචීව්මන්ට්ස් දැනට ඒ කියන්නේ යම් දේවල් ජයග්‍රහණ අත්පත් කරගත්ත මිනිස්සු කියන මට්ටමට යන්නේ එතනට. ඒතකොට ඔය අචීව්මන්ට් එකක් තමයි A level පාස් වෙනවා කියන එක. කැම්පස් යනවා මෙඩිසින් යනවා ඉන්ජිනියරින් යනවා කියන අචීව්මන්ට් එක. වගේ ජයග්‍රහණයක් ඒක අත්පත් කර ගැනීමක් වගේ. ඒතර වගේ අචීව්මන්ට් එක තීරණය වෙන්නේ ස්කිල් එක තාවක් එෆර්ට් එකෙන් මේක දැන් ඔයාලට සාමාන්‍යයෙන් ගණිතේ පුළුවන් නේ. ඒතර මේකේ අචීව්මන්ට් කියන එකේ ස්කිල් වෙනුවට මේක ආදේශ කරොත් ඕගලන්ට එනවා ටැලන්ට් වතාවක් එෆර්ට් එකේ වර්ගය කියලා එකක් ඕන් ඔහොම සම්බන්ධතාවයක් එනවා. ඒතර මේකේ තේරුම තමයි ඔයාගේ අචීව්මන්ට් එක ඔයා ගන්න මොකක් හරි දක්ෂතාවයේ නිර්මාණය වෙන්නේ. මේක මේ මම මේ හිතලා කියන එක නෙමෙයි මේක බිහේවියරල් සයන්ස් කියන ඔය ඔයගොල්ලෝ කැම්පස් එකකට ගියාම සාමාන්‍යයෙන් ගොඩක් ඒවල ඇති මං හිතන්නේ. මෙඩිකල් ෆැකල්ටි එක අපිට කතා කරන එක බිහේවියරල් සයන්ස් කියලා ඒකට අදාළව මේක විද්‍යාත්මකව ඔයගොල්ලෝ කතා කරන දෙයක් මම මේ මට හිතෙන එකක් මොකක් හරි එකක් හදාගෙන ඇවිල්ලා කියනවා නෙවෙයි ඈ. ඒතර මේ තමන්ගේ මිනිස්සෙගේ අචීව්මන්ට් කියන එක තීරණය වෙන්නේ මිනිස්සෙගේ ටැලන්ට් එක. ඒ කියන්නේ යාට උපතින් එන ගිෆ්ටඩ් දේ සහ යා ඒකට දෙන එෆර්ට් එකේ වර්ගය මත. ඒතර අපි හිතමු මිනිස්සෙක් ඉන්නවා ඔයා වගේ දෙගුණයක් දක්ෂයි. මේ එහෙම උන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා O level කරලා A level සයන්ස් කරන්න සුදුසුකම් ලබාගෙන ආපු මිනිස්සුනේ. ඒතර ඔය වගේ සාම්පල්යක් ඇතුලේ එකෙක් වගේ දෙගුණයක් දක්ෂ මිනිස්සු එහෙම උන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ නිකන් ඒ කියන්නේ එහෙම වෙන්න නම් එක්ක අමුම මෝඩෙක් ඉන්න ඕන. එහෙම නැත්නම් අර මාර ලෙවල් එකට දක්ෂෙක් වෙන්න ඕන. ඒ කියන්නේ දෙගුණයක් කියන්නේ ලේසි පහසු වෙනසක් නෙමෙයි ඕගොල්ලෝ වගේ සාම්පල් එකක් ඇතුලේ. හරි. එහෙම නෑ. එහෙම විතර දෙගුණයක වෙනසක් කවදාවත් එන්නේ නෑ. නමුත් නිකමට හිතන්නකෝ ළමයෙක් ඉන්නවා ඔයා වගේ දෙගුණයක් දක්ෂයි. හරිද? ඔයා වගේ දෙගුණයක් දක්ෂයි. ඒතර ඒකින්ද යාගේ අචීව්මන්ට් එක දෙගුණයක් වෙන්න එක බලපන්න අපි හිතමු හරි. එයා දෙගුණයක් දක්ෂ ඇති. එයා වගේ දෙගුණයක් මහන්සි වෙනවා කියලා ඒක වෙන්න පුළුවන් ළමයි. ඔයාට පුළුවන් තව කෙනෙක් වගේ පන්තිවල ඉන්න එකත් උපරිමව සිහියෙන් ඉඳලා කරන්න ඕන වැඩ ටික ඔක්කොම කරලා කිසිම දෙයක් මිස් කරන්න නැත. ඔය දක්ෂයෝ බහුතරයක් උන් පිස්සු ගෙලින්නේ. උන් හරියට වැඩ කරන්නේ නැහැ. එහෙමත් කීප දෙනෙක් විතරයි හරියට එෆර්ට් එකක් දෙන්නේ. ඔය දක්ෂයි කියලා කියන උන්ට වඩා එෆර්ට් එකක් දෙන්න ඔයාට පුළුවන්. හරි. ඒතර ඔයා ඒ වගේ දෙගුණයක එෆර්ට් එකක් දෙනවා කියන්නේ අර ඔයා වගේ දෙගුණයක් දක්ෂයි. ඔයා වගේ දෙගුණයක් මහන්සි වෙනවා. ළමයි වාගේ මහන්සිය ප්‍රතිඵලයට බලපාන්නේ වර්ග වෙලා අන්තිමට එයාගේ අචීව්මන්ට් එක අර ආරම්භකගෙන් දෙගුණයක් වෙද්දී ඔයාගේ අචීව්මන්ට් එක ඒ වගේ 4 ගුණයක් වෙලා නතර වෙනවා. හරි. ඒතර තේරුම් ගන්න ඔයාගේ අවසාන අචීව්මන්ට් එකට බලපාන්නේ ප්‍රධාන වශයෙන් ටැලන්ට් එක නෙවෙයි එෆර්ට් එක. එෆර්ට් එකේ වර්ගෙත් එක්ක මේ කියන්නේ. ඒ නිසා ඔයා මහන්සි වෙන ප්‍රමාණය මේකට තීරණාත්මක. ඕගොල්ලෝ කවුරුත් එහෙම මහා ටැලන්ට් එකේ වෙනස්කම් තියන අය නෙවෙයි. මොකද ඔක්කොම O level සයන්ස් O level කරලා A level වලින් සයන්ස් A level වල සයන්ස් කරන්න සුදුසුකම් ඇතුව ආපු කට්ටිය. ඒතර ඕගොල්ලන්ගේ ඇතුලේ එච්චර ලොකු වෙනස්කම් නැහැ. ඔයාලගේ ඇතුලේ තියෙන වෙනස්කම් එෆර්ට් වලින් කවර් කරන්න පුළුවන් වෙනස්කම් අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා තමන් මේකට මහන්සි වුණොත් ඉතින් තමන්ට කොච්චර තමන් දක්ෂ නැහැ කියලා හිතුණත් ඔයාලට මේක කරගන්න පුළුවන්. ඒ නිසා ඒකත් ප්‍රශ්නයක් කරගන්න යන්න එපා.